බලන්න මේ වීඩියෝ එකේ සිටින දරුවා විදුලි කණුවක් අල්ලාගෙන සිටිනවා ලෙස අප දුටුවට සැබවින්ම ඇය මෙහිදී සිටින්නේ ඊටාම අනතුරුදායක තත්ත්වයක. එතනින් ගමන් කරන බුද්ධිමත් පුද්ගලයෙකු ඇය සිටින මෙම අනතුරුදායක තත්ත්වය දැක ඇයව ඊටාම ආරක්ෂාකාරී ලෙස එම අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගනු ලබනවා. ඇත්තටම මෙවැනි අවස්ථාවක සිදුවන්නේ කාන්දෝ විදුලි ධාරාව අප ස්පර්ශ කිරීමෙන් එම විදුලි ධාරාව අපගේ අත්වල මාංශ පේශි වලට ඇතුළු වී අපගේ මුදා හැරීමේ මාංශ පේශි ක්‍රියා විරහිත කිරීමයි. එමගින් අපගේ ග්‍රහණය කිරීමේ මාංශ පේශිද තදවීමකට ලක් වෙනවා. සත්‍ය වශයෙන්ම මෙවැනි අනතුරු වලට භාජනය වූ පුද්ගලයන් පිටතින් ඉතා සංසුන් බවක් පෙන්වුවද ගෙවෙන සෑම තප්පරයක් පාසාම මෙම විදුලි ධාරාව ඔවුන්ගේ හදවතේ ක්‍රියාකාරීත්වයටද බරපතල ලෙස අහිතකර ලෙස බලපානවා. එපමණක් නොවේ ඔවුන්ට බරපතල තුවාල මෙන්ම ඔවුන්ගේ මරණය පවා මේ ළඟා විය හැකියි. මෙවැනි අවස්ථාවලදී අනතුරට පත් වූවන් අප ඉන් මුදවා ගැනීමේදී අපත් ආරක්ෂා වී එය සිදු කළ යුතු වෙනවා. හිස් දෑතින් මෙවැනි පුද්ගලයන් කිසි විටක ඇල්ලීම නොකළ යුතුය. ඒ සඳහා වියලි දැව හෝ ප්ලාස්ටික් දණ්ඩක් නැත්නම් රෙදි කැබැල්ලක් භාවිතයෙන් ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කළ යුතු වෙනවා. ඉන්පසු හැකි ඉක්මනින් විදුලිය ක්‍රියා විරහිත කළ යුතුයි. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයත් මේ ආකාරයේ අත්දැකීමකට මුහුණ පා සිටිනවා නම් ඔයාගේ එම අත්දැකීමත් කමෙන්ට් කරගෙන යන ගමන් යාළුවන්ට මෙම වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආයිත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාට සුබ දවසක්.